අද මේ වාසනා ටීවී එකට අරබන බලන දකින මේ බණමළුවේ ඉන්න හැමෝටම ඇහෙන්න කියන්නේ මට මතක් වෙනවා මම පැවිදි වෙච්ච දවස මම මහාන වෙච්ච දවස මම මහාන වුණේ 5 වසරේදී මට හරිම ආසි තුන සිවුරු දැක්කම මහාන වෙන්න මං අපේ අම්මට ගිහිල්ලා කිව්වා මට මහාන වෙන්න ඕනේ කියලා අපේ අම්මා මගෙන් ඇහුවා පිස්සුද කියලා අම්මලා දරුවෝ දෙන්නේ නැහැ පින්වත්නි මං බිම පෙල්ලි ඇඬුවා බැරිම තන මාව පන්සලට ගිහින් දැම්මා අම්මා ගාව නිදාගත්ත අම්මගෙන් කවාගත්ත අම්ම නැතුව නිින්ද යන්නේ නැහැ සසර පුරුද්දක් වෙන්නේ නැති සිවුරට ඉන්නම හිතුණා මට මම මහාන වෙන්න දවසේ මගේ පන්ති යාළුවෝ නෑදෑයෝ ඔක්කොම läවිලා හිටියා අපේ ලොකු හාමුදුරුවෝ මට කතා කරලා කිව්වා පුතේ අද තමයි ඔයා අම්මට වඳින අන්තිම දවස යන්න ගිහිල්ලා අම්මගේ කකුල් දෙක අල්ලලා අන්තිම වැඳුම වැඳලා එන්න කියලා මතක ඇතුව අම්මව ඉඹලා එන්න කිව්වා මං ඈත ඉඳලා අම්මගේ මූණ දිහා බැලුවා මට කියන්න තියෙන්නේ මාව අහගෙන ඉන්න කවුරු හරි පුතෙක් දුවෙක් ඉන්නවා නම් මගේ රත්තරන් පුතේ තරුණ ළමයි තරුණ පුතේ අම්මවයි තාත්තවයි දාලා යන්න එපා පුතේ මං අන්තිම වැඳුම වඳින්න මගේ අම්මා ළඟට ගිහිල්ලා අම්මා ගාව දන ගහනකොට අපේ අම්මා මාව පපුවට තද කරගෙන කෑග ගහ ඇඬුවා පින්වත්නි යන්න එපා පුතේ කියලා අම්මා ගොඩාක් හයියෙන් ඇඬුවා මං ඒ වෙලාවේ අම්මව බදාගත්තා අම්මගේ පපුවට තුරුල් වුණා අම්මගේ කඳුළු මගේ පිටට වැටෙද්දින් මගේ ලේවලට නහරවලට රෝම කෝපයක් ගානේ එදා මට මගේ අම්මගේ ආදරේ ගොඩක් දැනුණා මං අම්මව බදාගෙන එකම එක දෙයක් හිතුවා පින්වත්නි මං හිතාගත්තා කවදා හරි දවසක මම මැරෙන්නෙත් මේ සිවුරේ කියලා මං හිතාගත්තා මං කවදා හරි ලොකු හාමුදුරුවෝ කෙනෙක් වෙලා මං ඉන්න පන්සලේ මගේ රත්තරන් අම්මට කාමරයක් හදලා මගේ මේ අත් දෙකෙන් අම්මගේ කැතගුණ ටික අත ගාලා අපි හරිය දුප්පත් තුන් වේලම අපිට කන්න දීලා එක වේලක් ආපු දවස් තිබුණා අපේ අම්මලා මං හිතාගත්තා පිණ්ඩපාතේ ගිහිල්ලා හරි අම්මගේ කුස පුරවනවා කියලා කවදා හරි දවසක මගේ අම්මගේ පණ යන්නේ මගේ මේ අත් දෙක උඩ කියලා මං හිතාගත්තා පින්වත්නි මං එහෙම හිතුවේ 5 වසරේදී දන්නාද අද මගේ අම්මා ඉන්නේ මං ගාව මගේ පන්සලේ මේ අත් දෙක පින් කළා අම්මගේ නත් තියාගෙන සලකන්න සිවුරක් ඇඳගෙන මට පුළුවන් නම් මගේ අම්මා ළඟින් තියන් සලකන්න ඇයි මේ සමාජේ තරුණයන්ට තරුණියන්ට ඇයි තරුණ අම්මලට තාත්තලට බැරි